බයෝෆ්ලෙක්ස් ඉන්ෆියුෂන් ට්‍රීට්මන්ට් එකේ ලංකාවේ ඉස්සල්ලාම කරපු ක්ලයන්ට්. මොකද බයෝෆ්ලෙක්ස් ඉන්ෆියුෂන් ට්‍රීට්මන්ට් එක ලංකාවේ ඉස්සල්ලාම ගෙනාවේ ස්ටුඩියෝ 100 එකෙන්. එතකොට ස්ටුඩියෝ 100 එකෙන් මේ ට්‍රීට්මන්ට් එක කරගත්ත ඉස්සල්ලාම කරපු ක්ලයන්ට්. ඉතින් කරලා ඉවරලා අපි අහමු ෆීඩ්බැක්ස් මොන වගේද කියලා. මොකද හිතෙන්නේ? ඇත්තටම මම ආවේ කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරගන්න. ඊට කලින් මම ඔයගලගේ වීඩියෝස් ගොඩක් බැලලා තියෙනවා. ඉතින් දැක්කා වීඩියෝ එකක් ඩොක්ස් එකේ කෙරටින් එකේ අතරමැද ට්‍රීට්මන්ට් එකක් තියෙනවා කියලා බයෝෆියුෂන් කියලා. ඊට පස්සේ මම ඇත්තටම මිස්ටර් කෙවින්ගෙන් ඇහුවා. ඊට එයාත් කිව්වා ඒ ට්‍රීට්මන්ට් එකට යනවා නම් ගොඩක් හොඳයි කියලා. ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා කරාට පස්සේ කෙරටින් එක මම කලින් කරලා තියෙනවා. ඒ දෙකේ වෙනස ගොඩක් ෆීල් වෙනවා. හෙල්දි ගතියක් වගේ තේරෙනවා. ටච් කරාම ස්මූත්නස් එකක් තේරෙනවා. මම හිතනවා ගොඩක් කෙරටින් එකට වැඩිය මේ ට්‍රීට්මන්ට් එක ඇඩ්වාන්ස් කියලා. සිල්කි ගතිය, ස්මූත්නස් ගතිය ගොඩක් වැඩි. ඒක ටච් එකෙන්ම තේරෙනවා. ඕවරෝල් හැපි. ඇත්තටම මේ හස්බන්ඩ් තමයි රෙකමන්ඩ් කරේ මේ හිටේ මොන කියලා. හස්බන්ඩ් රෙකමන්ඩ් කරේ. ඉතින් හස්බන්ඩ් එතකොට අපි ෆෑන්. ඔව් නෑ මාත් වීඩියෝස් බලනවා. ඒත් හිතුවේ අපොයින්ට්මන්ට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා ඔයගොල්ලන්ගේ. ඉතින් thank you. හැමෝටම රෙකමන්ඩ් කරනවා. හරි මේකේ මේන්ටනන්ස් සර්විස් එක ගැන දන්නවනේ මේක ගොඩාක්ම වටින්නේ. අර දෙකේම කම්බිනේෂන් එක වෙච්ච එකේ තා අවුට්පුට් එක ගොඩක් ඉහළින් තියෙන එකයි මේකේ තියෙන මේන්ටනන්ස් සර්විස් එකක් තියෙනවා 2 months වලින් කරගන්න පුළුවන්. ඒක කරන තාක්කල් ඔයාලට මේ සර්විස් එක තියාගන්න පුළුවන්. දිගටම මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. මොකද අර උඩින් වැවෙන එයා එක කියන්නේ රීග්‍රෝත් එකට අපි උනොත් කරන්න වෙනවා. එහෙම නැතුව ගත්තොත් අර තියෙන ටික සම්පූර්ණයෙන් මේන්ටේන් කරනවා. ඒක තමයි මිස්ගේ හොඳ ප්ලස් පොයින්ට් එක. කොහින්දද ආවේ? මම ආවේ මතකෙම ඉඳන් ගොඩක් දුරින් තමයි ආවේ. පාඩු නෑ නේ වට නේ? නෑ. ඕකේ මිස් thank you. හරි thank you ඔයගලන්ට.